ගියපල්ල දෙසැම්බර් මාසේ මගේ ජීවිතේ ගෙවුන තව එක දවසක් ගැන වීඩියෝ එකක් තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. හුඟ දවසක් තිස්සේ වැහැලා අද තමයි කන්ද මුදුනේ නිර පායගෙන එන්නේ. ඒක නිසාමද කොහෙදෝ අද හරි ලස්සනට වටපිටාව පේනවා. ඔයාලට පේනවනේ. උදේම නැගිටලා හරි ලස්සනට hina වේගෙන ඉන්න මල් පැල ටිකක් අපි බලමුකෝ. මේ තියෙන්නේ ඩේලිය මලක්. ඉර පායගෙන එනකොට ඒගොල්ලොත් හරි ලස්සනට පිපෙනවා. මේ කපුරු පැලේ නම් මෙරි මෙරි උපදිනවා. බලන්නකෝ මල් පිරීලා තියෙන හැටි. මේ තියෙන්නේ එන්තූරියම් මල්. පාට වර්ග නම් ගොඩාක් තියෙනවා මං වර්ග නම් දන්නේ නැහැ. මේ පැත්තේ ගොඩාක් අය ඇන්තූරියම් වගාව තමයි කරන්නේ. මල් පැල ටිකත් බලලා මං දැන් යන්නේ මූණ සෝද ගන්න. මේ ටිකේම ගොඩාක් වැස්ස නිසා වටේම වටපිටාවේ වල් පැල වෙලා තමයි තියෙන්නේ. ඒ ටිකත් හිමීට සුද්ධ කරගන්න වෙනවා. මේ තියෙන්නේ මෙහෙණින්. පහන තියන්න මල් ටිකකුත් මම දැන් කඩා ගන්නවා. ගේ ඇතුළත් ටිකක් අස් කරලා මම දැන් යන්නේ කන්න මොනා හරි හදාගන්න. ගල උඩට නැගලා කරපිංච හැමත් මං කඩාගෙනම යනවා. රම්පේ කෑල්ලකුත් කඩාගමු. මම ගෙදර පාවිච්චියට මිරිස් පෙළ වගේක් හිටෙව්වා. ඒ වලත් දෙන්නම් ටික ටික කරල් එනවා. මෙහි මූවෝ ඉන්නවා. ඒගොල්ලෝ සමහරක් දවසට මිරිස් වල කාලත් යනවා ඉතින්. අද මම තනියම ඉන්න නිසා මං හිතුවා එක දෙයක් විතරක් හදාගත්තා නම් හොඳයි කියලා. තනියම ඉද්දිත් කම්මැලිනේ ඉතින්. මන් දැන් බත් එක නම් හදාගෙන ඉවරයි. බත් එක ටෙම්පරාදු තමයි මං කරගත්තේ. එහෙනම් උදේට කාලා හම්බ වෙමු. ටීවී එකේ ලස්සන කාටුන් එකක් යන නිසා මං ඒකත් බලලා මගේ ඉතුරු වැඩ ටික කරගන්න යනවා. දැන් මං යන්නේ වොෂින් මැෂින් එකට රෙදි ටික සේදෙන්න දාලා මිදුළු ටිකක් අතු ගා ගන්න. එහෙනම් අපි රෙදි ටික සෝදලා මිදුළු අතු ගන්න යමු. මිදුලෙත් ගොඩාක් වල් පැල වැවිලා තියෙන්නේ. ඒත් මං ඉතින් ටිකක් අතු ගෑවා. දන්නවද මේ මල් මොනවද කියලා? ඉඟුරු මල් කියලාත් කියනවා සමහරු. මේ මල පොඩ්ඩක් පොඩි කරාම ජෙල් එක වගේ දියරයක් එනවා. ඒක සමහර අය ඒව ඔළුවේ ගාලා නානවත් එක්ක. මෙයා නම් අපේ ගෙදර බලෙන්ම ඇවිල්ලා පදිංචි වෙලා පැටවුත් දාලා තමයි මේ ඉන්නේ.
මිදුල අතු ගාලා එන ගමන් තමයි දැක්කේ පොඩි කෑමක්. මේ ගෙඩියට කියන්නේ නමිනං කියලා. මේකේ කහට රසක් එක්කම ඇඹුල් රසකුත් පොඩි පැණි රසකුත් තියෙනවා. මේවා කොලෙස්ටරෝල් වලට හොඳයි කියලා මං අහලා තියෙනවා. ගෙඩිය ඇතුළ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. වැඩ ටිකත් ඉවර කරලා මං දැන් යන්නේ දවල්ට කෑම හදාගන්න. මම දවල්ට හදාගන්න ෆැෂන් කොළ ටිකක් කඩා ගන්න ආවා. මේක තාම පොඩි ගහක්. කොළ ටිකක් මට විතරක් නිසා ඇති. මේ ඉන්නේ අපේ ගෙදර පූස්රාලා. හොඳටම නිදි. ඔන්න ඇහැරුණා. හෙමින් හෙමින් අද දවසත් ඔන්න ඔහොම තමයි ඉවර වුණේ. ඉතින් පස්සේ දවසක ආයෙ හම්බෙනකම් හැමෝටම ගිහින් එන්නම්. සුබ දවසක්.